LTTE සංවිධානයේ ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් තහනම් කිරීමට ඉතාලිය පියවර ගනී. යුරෝ ටෙලිවිෂන් නමින් පවත්වාගෙන ගිය මෙම නාලිකාව නීති විරෝධී බවට මූලික පරීක්ෂණවලින් හෙළිවිය. එමෙන්ම LTTE ත්‍රස්ත කටයුතු සඳහා ප්‍රචාරක වැඩසටහන් මෙම නාලිකාවෙන් විසිරුවා හැරතැයිද ඉතාලි පොලිසිය සඳහන් කරයි. ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති හේමන්ත වර්ණකුලසූරිය මහතාද මෙම රූපවාහිනී නාලිකාව පිළිබඳව එරට රජයට කරුණු පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම අනුව යුරෝ ටෙලිවිෂන් නාලිකාව සම්බන්ධයෙන් ඉතාලි පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ අනුව එම රූපවාහිනී නාලිකාව වසා දැමීමට ඉතාලි පොලිසිය පියවරගෙන තිබේ. රූපවාහිනී මධ්‍යස්ථානයට මුද්‍රා තබා ඇතැයිද ඉතාලි වාර්තා සඳහන් කරයි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීමෙන් LTTE ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා විශාල සංඛ්‍යාවක් තහනම් කිරීමට හැකිව තිබේ. පැරිසියේ TTN ප්‍රංශයේ සැටලයිට් රූපවාහිනී නාලිකාව සහ ප්‍රංශයේ TTN ටැමිල් ටයිගර් TV නාලිකාවද ඒ අතර වෙයි. යුරෝපයේ පුරා ප්‍රචාරය කිරීමට සැලසුම් කර තිබූ LTTE ත්‍රස්ත වැඩසටහන් ඇතුළත් කැසට් පට රැසක්ද අත්අඩංගුවට ගනු ලැබ තිබේ.